පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ බලය මුළුමනින්ම අත්පත් කර ගැනීමට විරෝධාර රණවිරුවෝ සමත් වෙති. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දැන් අපි සම්බන්ධ කරගන්නවා එහි සිටින අප නියෝජිත අනුර දොරකුඹුර. පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ බලය මුළුමනින්ම අත්පත් කර ගැනීමට 58 වන සේනාංකයේ රණවිරුවන්ට අද හැකියාව උදා වුණා. පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ එල්ටිටි ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගත් මේ රණවිරුවන්ට අම්පලාවන් පොක්කනේ නගරයට ඇතුළු වීමටද හැකි වුණා. ත්‍රස්තවාදීන්ට ඉතිරිව පැවතුවේ පුදුකුඩිරිප්පු බටහිර, පුදුකුඩිරිප්පු නැගෙනහිර ප්‍රදේශ හා අම්පලාවන් පොක්කනේ ප්‍රදේශ පමණයි. මෙම ප්‍රදේශ ත්‍රස්තවාදීන්ගේ ප්‍රබල මර්මස්ථාන ලෙසයි පැවතුනේ. මෙම ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට ත්‍රස්තවාදීන් ප්‍රබල උත්සාහයක නිරත වෙනවා. ඒ රණවිරුවන්ගේ දරුණු ප්‍රහාර හමුවේ අද පෙරවරුවේ අම්පලාවන් පොක්කනේ ගම්මානයට ඇතුළු රණවිරුවන් පස්වරුව වන විට අම්පලාවන් පොක්කනේ නගරයටද ඇතුළු වුණා. පසුගිය දින 4 පුරාම මෙම ප්‍රදේශයේ ඇතුළු ගැටුම් වලින් ත්‍රස්තවාදීන් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අද දිනේද මියගිය ත්‍රස්තවාදීන් 6 දෙනෙකුගේ සිරුරු 58 වන සේනාංකයේ රණවිරුවන් අතරපත් වුණා. මුහුදේ කිමිදී ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි මුහුදු කොටින්ගේ උපකරණ රැසක් අම්පලාවන් පොක්කනේ ප්‍රදේශයේදී 58 වන සේනාංකයේ රණවිරුවන් සොයාගත්තා. කිමිදුම් කට්ටල, ඔක්සිජන් සිලින්ඩර, ගේ යටින් යා හැකි ස්කූටර් ආදී උපකරණ රැසක් මේ අතර පවතිනවා. ගේ යටින් විශාල පිරිසක් පැමිණ විශාල විනාශයක් සිදු කිරීමට අවශ්‍ය උපකරණ මේ අතර පැවතීම විශේෂත්වයක්. ජාත්‍යන්තර රතුකෘත සංවිධානයේද මැදිහත් වීමෙන් මුහුදු ප්‍රදේශයෙන් එල්ටිටි ත්‍රස්තවාදීන්ගේ දහනය සිටින සිවිල් ජනතාව ඉවත් කිරීමේ කටයුතු වල රණවිරුවන් නිරත වනවා. එම මුහුදු ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයේදී මෙම උපකරණ සොයාගත්තේ. ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගන්නා සිවිල් ජනතාව ප්‍රවාහනය කරන විශාල යාත්‍රාවක් විනාශ කිරීම අරමුණු කරගනිමින් ත්‍රස්තවාදීන් මෙම භාණ්ඩ සංගවා තැබුවේද යන්න සැකසහිතයි. රණවිරුවන් මෙතෙක් සොයාගත් මුහුදු කොටින්ගේ වටිනාම උපකරණ තොගය ලෙසටයි මේ සැලකිය හැකි වන්නේ. ත්‍රස්තවාදීන් මෙම උපකරණ භාවිත කළේ නම් දැවැන්ත විනාශයක් සිදුවීමට ඉඩ තිබුණා. බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් 58 වන සේනාංකයේ රණවිරුවන් පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ නිදහස් කරගනිමින් අම්පලාවන් පොක්කනේ ප්‍රදේශයට ඇතුළු වීමත් සමගම මෙම මානවීය මෙහෙයුමද තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබෙනවා. ඉදිරි පැය 48 ඇතුළත අම්පලාවන් පොක්කනේ නගරයේද මුළුමනින්ම ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගන්නා බව රණවිරුවන් සඳහන් කරනවා. මේ අනුව ත්‍රස්තවාදීන්ගෙන් සමස්ත මව්බිම නිදහස් වන දිනය වැඩි ඈතක නොවන බවයි අපේ විශ්වාසය. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ සිට